ආයුබෝවන් 2026 වසරේ සිදුවන භයානකම වගේම වාසනාවන්තම ග්‍රහමාරුවට දැන් කාලය හරි. සූර්ය මණ්ඩලයේ විනිශ්චයකාරයා ලෙස හඳුන්වන සෙනසුරු ග්‍රහයා 2026 මාර්තු මාසයේදී මීන රාශියට සංක්‍රමණය වෙනවා. මේ මාරුවත් එක්ක සමහර ලග්න හිමියන්ට වසර ගණනාවකට පසු නිදහස ලැබෙනවා වගේම තවත් ලග්න කිහිපයකට ඊටමත් දරුණු අපල කාල සීමාවන් උදා වෙනවා. අද අපි බලමු සෙනසුරුගේ මේ ගමනින් ඔබේ ජීවිතය කඩුල්ලෙන් උඩටද නැත්නම් පල්ලමටද කියලා. පළමුවෙන්ම අපි කතා කරමු සෙනසුරුගේ මේ මාරුවත් එක්ක වසර 7.5ක කාලයක් පුරා විඳි දරුණු අපල වලින් නිදහස් වන වාසනාවන්ත ලග්නය ගැන. ඒ තමයි මකර ලග්නය. මකර ලග්නය ඔබට පැවති ඒ රාෂ්ටක අපලය මේන් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හිතේ තිබුණ බරගතිය, කරදර, ලෙඩ රෝග අහවර වී ජයග්‍රාහී කාලයක් ආරම්භ වෙනවා. දැන් අපි බලමු සෙනසුරු මාරුවෙන් පරිස්සම් විය යුතු ලග්න මොනවද කියලා. විශේෂයෙන්ම මේ ලග්න හතරේ හිමියන් ඊටමත් කල්පනාකාරී විය යුතුයි. මීන ලග්නය ඔබේ ලග්නයට සෙනසුරු පැමිණීම නිසා ලග්නේ රාෂ්ටකයේ ආරම්භ වෙනවා. මානසික පීඩනය සහ හදිසි තීරණ ගැනීමෙන් පරිස්සම් වෙන්න. කුම්භ ලග්නය ඔබට ඒ රාෂ්ටකයේ අවසාන අදියර පවතින නිසා වියදම් පාලනය කරගත යුතුයි. ධනු ලග්නය ඔබට සතරවන රාශියට සෙනසුරු පැමිණීම අඬපංගුව නිසා පවුලේ දේපල ප්‍රශ්න ඇතිවිය හැකියි. මිථුන ලග්නය රැකියා ස්ථානයේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙනවා. හැබැයි මේ සෙනසුරු මාරුව හැමෝටම නරක නැහැ. සෙනසුරුගේ බැල්මෙන් කෝටිපතියන් වන ලග්නක් තියෙනවා. වෘෂභ ලග්නය සෙනසුරු 11 වෙන්නට පැමිණීම නිසා අනපේක්ෂිත ධනලාභ සහ ව්‍යාපාර දියුණුව ලැබෙනවා. වෘශ්චික ලග්නය බාධා මැද්දේ වුවත් විශාල ජයග්‍රහණ ලැබෙන වසරක්. අපල තියෙනවා කියලා බය වෙන්න එපා. මේ අපල දුරු කරගන්න සෙනසුරාදා දිනවල නිල් මල් පූජා කරමින් විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දුක්පත් අසරණ අයට දන් දෙන්න. ඔබේ ලග්නයට බලපාන නිවැරදිම පලාපල විස්තරය තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් ඔබේ උපන්දිනය සහ ලග්නය කමෙන්ට් එකක් දාන්න. මම පුරුවන් හැමෝටම පිළිතුරු දෙන්නම්. මේ වගේ වටිනා වීඩියෝ දිගටම නැරඹන්න අපේ channel එක subscribe කරන්න. ඔබ සැමට ජය!